City of Dreams hotel එකෙන් කරපු බෙල්ලන්විල එක්සත් මිතුරු සංසන්දනය. ඒක නම් ඇත්තටම හරිම රසයි. ගංගාරාමේ පැත්තට යන ගමන් ඔන්න ඉතින් අද අපි ඔයාලව එක්කගෙන යන්නේ වෙසක් වලට සැරසුණු ලස්සන කොළඹ බලන්න. ඉතින් අද අපි වාහනේ දාලා බයික් එකේ තමයි යන්නේ. මෙන්න මේ වෙසක් බලන්න යන ගමන් අපි මුලින්ම ගියේ බෙල්ලන්විල පාරේ තියෙන මෙන්න මේ ලස්සන වෙසක් නිර්මාණය බලන්න. මෙයාලා හැම පාරම වගේම මේ පාරත් ලස්සන වෙසක් නිර්මාණයක් යාළගේ ගෙදර හදලා තිබ්බා. ඉතින් අපි මේ වෙසක් නිර්මාණය බලන්න අමතක කරන්නේ නැහැ වෙසක් දවසට. ඊට පස්සේ අපි ගියේ බෙල්ලන්විල රජමහා විහාරයට. ඉතින් මෙතන එලිෆන්ට් හවුස් එකේ අයිස්ක්‍රීම් දන්සලක් සංවිධානය කරලා තිබ්බා. එතනදී අපිට හම්බුනේ හකුරු අයිස්ක්‍රීම් එකක්. ඒක නම් ඇත්තටම හරිම රසයි. බෙල්ලන්විල පන්සල ගාව තිබ්බ බෝධිරාජ වෙසක් කලාපයට තමයි ඊට පස්සේ අපි ගියේ. මේක තිබ්බේ විහාර මාවතේ. ලස්සන පහන් කූඩු වගේම ලස්සන වෙසක් තොරණකුත් මෙතන තිබ්බා. මේ වෙසක් තොරණ සංවිධානය කරලා තිබ්බේ බෙල්ලන්විල එක්සත් මිතුරු සංසන්දනය වගේ. මට්ට කුණ්ඩලී ජාතක කතාව තමයි මේ තොරණ ප්‍රදර්ශනය කරලා තිබුණේ. ඉතින් වෙසක් බලන ගමන් පාර දිගේ යද්දී ලෑන්ඩ් රෝවර් ෂෝරූම් එක ගාව හරිම ලස්සනට වෙසක් කූඩු ටිකක් එල්ලලා තිබ්බා. ඉතින් මම මේක බලන අතරතුර මගේ එක්කෙනා නම් ගොඩක් ආසාවෙන් බැලුවේ එතන තිබ්බ ජීප් ටික දිහා තමයි. ආදීන්ගෙන් වට වූ දුර්ගන්ධය හමන කාසේල් එකකින් සංවිධානය කරලා තිබ්බ අයිස්ක්‍රීම් දන්සලකුත් අපිට හම්බුණා. ඉතින් අපි ඒකෙන් අයිස්ක්‍රීම් කෑවා. දැන් අපි මේ යන්නේ කොහුබල ගුවන් පාලමෙන්. Havelock City Mall එකත් ඉතින් හරිම ලස්සනට වෙසක් සැරසිලි වලින් සරසලා තිබ්බා. මේ අපි දැන් ඉන්නේ තුන්මුල්ල හන්දියේ. මෙතන බෞද්ධාලෝක වෙසක් කලාපයේ එන්ට්‍රන්ස් එක තිබ්බා. හැබැයි ඉතින් වන් වේ නිසා අපි කොළඹ පැත්තෙන් තමයි වෙසක් කලාපය බලන්න යන්නේ. මේ තියෙන්නේ කොළඹ යුනිවර්සිටි එක. ඉතින් මේ තියෙන්නේ කොළඹ නැෂනල් මියුසියම් එක. මේකත් වෙසක් සැරසිලිත් එක්කම බිල්ඩින් එකේ සුදු පාට ලස්සනට පේන ලයිට් අප් කරලා තිබුණා. ජය හඬින් ලොවට සිහනද පතුරා දැන් අපි පිත්තල හන්දියේ ඉඳන් ගංගාරාමේ පැත්තට යන ගමන් ඉන්නේ. මේ පාරේ පොලිස් දෙපාර්තමේන්තුවේ ලස්සන කූඩු ටිකක් අපිට බලා ගන්න හම්බුණා. ඉතින් වෙසක් කූඩු තරඟයක් නිසා හරිම ලස්සන නිර්මාණ තමයි තිබ්බේ. ඉතින් ගංගාරාමේ වෙසක් කූඩු තරඟය තියෙන නිසා මෙතන හරිම ලස්සන නිර්මාණ ගොඩක් තිබ්බා. ඉතින් ඔයාලට පේනවා කොච්චර ට්‍රැෆික් එකක් තිබ්බත් අපි දෙන්න එහෙම මෙහෙන් දාගෙන මේ විදිහට ඉස්සරහටම යන්නේ වාහනෙන් නැතුව බයික් එකේ ආපු නිසා. ඉතින් මේ වගේ දවසකට එන්න හොඳම වාහනය තමයි බයික් එක. ගොඩාක් දේවල් බලාගෙන අපිට ඉස්සරහටම යන්න පුළුවන් නේ නිසා තමයි. අපි දැන් මේ ඉන්නේ ගංගාරාම කිට්ටුව. ඉතින් මෙතන ගොඩක් සෙනග නිසා අපි ඉස්සරහට ගිහිල්ලා ආපහු ඔයාලත් එක්ක ගංගාරාමේ වෙසක් බලන්න යමු. මේ බලන්නකෝ පොලිස් හෙඩ්ක්වාටර්ස් බිල්ඩින් එක.
ඉතින් ඒක හරිම ලස්සනට ලයිට්ස් වලින් සරසලා තිබ්බා. සිනමන් ලේක් සයිඩ් හොටෙල් එකේ වෙසක් සැරසිලි තමයි මේ. මේ තියෙන්නේ ලේක් හවුස් එකේ ලස්සන වෙසක් සැරසිලි. මේ අපි යන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැත්තෙන්. බලන්නකෝ ඉතින් මේ පැත්තේ තිබ්බ වෙසක් සැරසිලි. දැන් අපි බාලදක්ෂ මාවතේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඉතින් මෙතන වෙසක් සැරසිලි ඔක්කොම කරලා තිබ්බේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන්. බලන්නකො ඉතින් මේ වෙසක් කූඩු කොච්චර මහන්සි වෙලාද හදලා තියෙන්නේ කියලා. අපි දැන් මේ ඉන්නේ City of Dreams එක ඉස්සරහා. මෙතනත් ලස්සන වෙසක් කූඩු, වෙසක් සැරසිලි තියෙනවා. ඔයාලට දැන් පේනවා. ඒ වගේම කියන්න ඕනේ යාළුවනේ මෙතන ගොඩක් සැරහුලඟක් තමයි මේ වෙලාවේ තියෙන්නේ. මේ තියෙන්නේ City of Dreams හොටෙල් එකෙන් කරපු ලස්සන තොරණ. ඉතින් මේ තොරණෙන් කියවෙන්නේ ශාන්තිවාදී ජාතකය ගැන. නිපොන් හොටෙල් එකට කලින් තියෙන පන්සලෙන් රස්ස ප්ලේන් ටී දන්සලක් සංවිධානය කරලා තිබ්බා. ඉතින් මේ අපි ඒක රස විඳින ගමන්. ඉස්සෙල්ල නම් අපි ගංගාරාමේ ඉස්සරහින් යද්දි ගොඩාක් සෙනග හිටියා. දැන් නම් ලොකු සෙනගක් නෑ. මොකද වෙලාව එකමාරටත් කිට්ටුයි. ඉතින් දැන් අපි ගංගාරාම පන්සල ඇතුළට ගිහින් ඒකේ වෙසක් සැරසිලි බලමු.
ඔන්න ඉතින් අපි දෙන්න දැන් බෝඩ් ප්ලේස් ඉඳන් බෞද්ධාලෝක මාවත පැත්තට යන ගමන් ඉන්නේ. අපි බෞද්ධාලෝක මාවතේ වෙසක් සැරසිලි බලමු එහෙනම්. දැන් නම් වෙලාව පාන්දර 2යි. ඉතින් ගොඩාක් වෙසක් කූඩුවල ලයිට්ස් ඔෆ් කරලා තමයි මේ වෙලාවේ නම් තියෙන්නේ. හැබැයි ඉතින් පාර දෙපැත්තේ දිගටම ලයිට්ස් ඒ විදිහටම තියෙනවා. දරුවාගේ දෙපයින් අල්ලා ඔහු අහසට විසි කළ ආකාරය. අංක 13ක BMI CH එක ළඟ තියෙන කට්ටහාර ජාතකයේ තොරණ තමයි මේ. වැඩ සිටින අන්දම බිම සිටි හැම දෙනාම අහසට දෑත දිගුකොට දරුවාගෙන් එල්ලා සිටිය තම තමන්ගේ දෑ මේ දැන් අපි ඉන්නේ දෙරණින් සංවිධානය කරපු පැය 24 බද්දන්සල ගාව. පාන්දර 3යි ඒත් බලන්නකො මේ බද්දන්සලේ සෙනග ওই විදිහට තමයි අපි වෙසක් දවසේ වෙසක් බලන්න කොළඹ වටේ ගියේ. තවත් ලස්සන vlog එකකින් අපි ඔයාලව හම්බෙන්න එන්නම්කෝ. අපේ channel එක subscribe කරලා තියාගන්න. bye bye. විසි කළ